නිදහස් සංවාදය ආරච්චිගේ හැල්ල පැමිණි ඔබට ආයිබෝවන්. හරි අපි අද ගමු ටිකක් අමුතු ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේ මනස සහ මොළය අතර සංවාදය හෝ අන්තර් සම්බන්ධය සම්බන්ධ මාතෘකාව. අපේ ව්‍යාකූල වෙබ් පිටුවත් එක්ක එකතු වෙලා ඉන්නවා නම් ඔයගොල්ලෝ දැනටමත් මේ ආශ්‍රිතව සමහර ආටිකල්ස් කියවලා ඇති. ඉතින් අපි බලමු මනස මොළයේ නිර්මාණයක්ද නැත්නම් මොළය කියන්නේ මනසේ ඇතිවෙන සංකල්පයක්ද කියන එක. දැන් මේ ප්‍රශ්නය අහපු ගමන් හිතේ මේක අහන්නවත් ඕන ප්‍රශ්නයක්ද? අපි හැමෝම දන්නවා මනස කියන්නේ මොළයේ ඇතිවන යම් සංසිද්ධියකට කියන නමක්. මොළයේ ක්‍රියාකාරීත්වයට තමයි එක්තරා විදියකට මනස කියලා කියන්නේ කියලා. සාමාන්‍යයෙන් ඔය වෛද්‍ය විද්‍යාව බටහිර තියෙන දැනුම පාවිච්චි කරලා මේක විග්‍රහ කරන අය සහ ලංකාවේ අති බහුතරයක් දෙනා මේ ප්‍රශ්නයක් විදිහට දකින්නේ නැහැ. මොකද ඒගොල්ලෝ පූර්ව නිගමනයක ඉන්නවා මනස කියලා කියන්නේ මොළයේ නිර්මාණයක් කියන තැන. ඉතින් ඒක එහෙම කියන්න බෑද? ඒක කියන එක සාධාරණද? එහෙම නැත්නම් මෙතන ගැටලු සහගත තරක් තියනවද? අපි ගමු ඔය මනස මොළයේ නිර්මාණයක් කියලා කියන අය ගේන මූලිකම තර්කය මොකක්ද කියලා. ඒගොල්ලෝ ගොඩක් පාවිච්චි කරන ඔය EEG waves කියන ඒවා. EEG waves කියලා කියන්නේ මොළයේ ක්‍රියාකාරීත්වය ගැන අවබෝධයක් ගන්න මනින එක්තරා සිග්නල්ස් විශේෂයක්. ඉතින් දැන් ඕක මනින්න පුළුවන් ඒ පුද්ගලයා යම් දේවල් ගැන සිතමින් ඉන්න අවස්ථාවලදී අපිට දකින්න පුළුවන් ඒ wave patterns වල වෙනසක් තියෙනවා. ඒ කියන්නේ අපි කියමු බොහොම නියුණු ස්වභාවයෙන් ඉන්නකොට තියෙන EEG wave patterns උයි එහෙම නැත්නම් මොකක් හරි ගණිතමය ගණනය කිරීමක් කරනකොට නැත්තං වෙනත් කය වෙහෙස වල වැඩක් කරන වෙලාවකට හෝ විවිධ අවස්ථා අපි අරගෙන බලන්න පුළුවන් මේ EEG waves patterns කොහොමද වැඩ කරන්න කියලා. ඉතින් ඒකෙන් අදහසක් ගන්නවා මනස කියලා කියන්නේ මොළයේ නිර්මාණයක්. මොළයේ ක්‍රියාකාරීත්වයත් එක්ක ඉලෙක්ට්‍රෝන හැසිරීමත් එක්ක ඒ ආශ්‍රිත ක්‍රියාකාරීත්වය මිනිස් ශරීරයේ සිද්ධ වෙනවා කියලා. නමුත් මේකේ තියෙනවා පොඩි අවුලක්. ඒක තමයි මේකෙදී අපි ගන්නවා මූලික උපකල්පනයක් මේ EEG wave එක හැදිලා ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි මනස නිර්මාණය වෙන්නේ හෝ මනස ක්‍රියාත්මක වෙන්නේ සිතුවිල්ල එන්නේ. දැන් ඔක්කොම කෙනෙක්ට ප්‍රශ්න කරන්න පුළුවන් සිතුවිල්ල කලින් ඇවිල්ලා ඒකේ ප්‍රතිඵලයක් විදියට EEG wave pattern එක මොලේ හැදුන වෙන්න බැරිද කියලා. ඒ කියන්නේ සිතුවිල්ල හැංගීම කලින් පහළ වෙලා පස්සේ wave එක ආවද? ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන වලට ඒක මාරු වුණාද නැත්නම් ඉලෙක්ට්‍රෝන වලින් මේ වෙච්ච සංසිද්ධිය නිසා හැංගීම ඇති වුණාද කියන ප්‍රශ්නය. ওই ප්‍රශ්නයට පැහැදිලි විසඳුමක් නැහැ ඇත්තටම. ඕක තර්ක කරන්න පුළුවන් කෑල්ලක්. අපිට තියෙන ප්‍රශ්නය තමයි අපි මේ දැනුම ගොඩනගා ගන්න මූලික දර්ශනයට සාපේක්ෂව තමයි මේ විශ්වාසය ගොඩනගා ගන්න. මෙහෙම එකක් තමයි වෙන්නේ කියලා. ඉතින් මේ දැනුම කියන එක මොකක්ද? දැනුම කියන්නේ විශ්වාසයක්ද දර්ශනයකට සාපේක්ෂද? මේවා ටිකක් අපි තව ඉස්සරහට විස්තරාත්මකව කතා කරමු. නමුත් මූලික වශයෙන් භෞතික විද්‍යාව සහ ඔය වෛද්‍ය විද්‍යාව කියන සමස්ත රාමුව ගොඩනැගිලා තියෙන්නේ භෞතිකවාදය කියන්නේ භෞතිකයේ ක්‍රියාකාරීත්වයෙන් තමයි ජීවය ගොඩනැගෙන්නේ. එතකොට මනස ගොඩනැගෙන්නේ සහ ඒ භෞතික නොවන අනිත් දේවල් භෞතිකයේ ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් වගේ කියන අදහසක් තමයි එතන තියෙන්නේ. කියන්නේ භෞතිකය පවතින දෙයක්. ඒ පවතින දෙයි ක්‍රියාකාරීත්වය විදිහට තමයි අපිට අනිත් සංසිද්ධීන් දකින්න ලැබෙන්නේ කියලා. නමුත් ඕක ටිකක් විඥානවාදී කෝණයකින් බලනකොට අපිට හම්බ වෙනවා නැහැ විඥානය තමයි මුලින් ක්‍රියාත්මක වෙන්නේ. විඥානය තුල නිර්මාණය වෙන දෙයක් තමයි භෞතිකය කියන්නේ කියලා. ඒ කියන්නේ අපි තවත් මේක ගැඹුරට ගියොත් දැන් අපි අහලා තියෙනවා රොබර්ට් ලන්සා වගේ විද්‍යාඥයෝ බටහිර විද්‍යාව උනත් අපිට හම්බ වෙනවා biocentrism කියලා සිද්ධාන්තයක් ගේනවා. But anyways, I'd like to talk to you here about biocentrism, which is a new theory of everything which arrives at the same conclusions as non-duality. So every now and then a very simple but radical idea shakes the foundations of knowledge. So when the discovery of the earth, that it wasn't flat, challenged the way people perceived themselves in their relationship with the surroundings. Our ancestors were challenged to believe that the earth was round even though the ground they walked on was flat.
And nothing in everyday experience revealed anything about the truth of this idea. So if the earth was really round, it was argued that people at the bottom would fall off. So it was considered complete nonsense 500 years ago. So likewise, biocentrism is turning the world upside down again, with the seemingly simple idea that the universe arises from life, not the other way around. So switching the perspective of the universe from physics to biology undoes everything we know about the universe and life in it. We think that life is just an accident of physics, but a long list of experiments suggests exactly the opposite. මේකට ක්වොන්ටම් භෞතිකය යම් සම්බන්ධයකුත් තියෙනවා. ඔය ක්වොන්ටම් භෞතිකයේ ද්විත්ව සිදුරු පරීක්ෂණය වගේ එකක් ගත්තාම ඒ ද්විත්ව සිදුරු පරීක්ෂණය අපි දකිනවා නිරීක්ෂකයාට සාපේක්ෂව ප්‍රතිඵලය වෙනස් වෙනවා. එතකොට නිරීක්ෂකයා කියන සාධකය විසින් තමයි භෞතිකයේ හැසිරීම නිර්මාණය කරලා තියෙන්නේ. නැතුව භෞතිකයේ විසින් නිරීක්ෂකයා නිර්මාණය කරා කියලා කියන්නේ එතනදී බැරි වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන් මූලිකව උපකල්පනය කරන ලද රාමුවක ඉඳලා ගන්න නිරීක්ෂණය ඇතුලේ අර මූලික උපකල්පනය බොරු වෙන අවස්ථාවල්. හරිද? ඒ කියන්නේ අපි සරලව කිව්වොත් ඕගොල්ලෝ විද්‍යාගාරවල පරීක්ෂණ කරලා ඇති. පරීක්ෂණයක් කරනවා. ඒ පරීක්ෂණය කරද්දී ඔබ ඒ පරීක්ෂණය වෙන විදිය බලන් හිටියාම එන්නේ එක ප්‍රතිඵලයක්. ඒක බලන්න නැතුව වෙන්න දීලා පස්සේ බැලුවාම තියෙන තව ප්‍රතිඵලයක්. කියන්නේ ඔබ බැලීම කියන එක ඔබ නිරීක්ෂණය කිරීම කියන එක මත පරීක්ෂණයක ප්‍රතිඵල වෙනස් වෙනවා. මේක හිතා ගන්නත් අමාරු ඇති. නමුත් එහෙම පරීක්ෂණ ක්වොන්ටම් විද්‍යාවේ තියෙනවා. එතකොට මේ වගේ පදනමකින් අපිට තර්ක ගොඩනගා ගන්න පුළුවන්. ඇත්තටම මේ භෞතිකය කියන එකෙන් නිරීක්ෂකයා හෝ නිරීක්ෂකයා කියන එක අපි මනස හෝ විඥානය කියලා අර්ථ දැක්වුවොත් එතකොට භෞතිකයෙන් විඥානය හට ගන්නවද විඥානයේ කොටසක් විදියට විඥානය විසින් භෞතිකය නිර්මාණය කරනවද කියන ඔය භෞතිකවාදය සහ විඥානවාදය අතර සංවාදය කියන එක අපි මේ බටහිර පෙරදිග කතාවත් පැත්තකින් තියලා ආගමික විශ්වාස ඒ දේවලුත් පැත්තකින් තියලා හිතුවත් විද්‍යාව කියලා අපි දකින බටහිර විද්‍යාව කියලා දකින එක තුල පවා මේකේ විසංවාදයන් තියෙනවා. විසංවාදයන් කියන්නේ කන්ට්‍රඩික්ෂන්ස් තියෙනවා. කියන්නේ එක තැනකට ගිහිල්ලා අපිට මූලික උපකල්පන පැහැදිලි කරගන්න බැරි වෙනවා. එතකොට අපි ඒකට කන්ෆියුෂන් එකක් කියලා අතහැරලා දානවා. ඉතින් ඔය ගැටලුව, ඒ කියන්නේ ඔය මනස සහ මොළය අතර තියෙන සංසිද්ධිය සම්බන්ධයෙන්ුත් ඔන්න ඔය විඥානවාදය සහ භෞතිකවාදය අතර තියෙන සංවාදය තමයි පාදක වෙලා තියෙන්නේ. එතකොට මනස කියන්නේ මොළයේ නිර්මාණයක් කියලා හිතන එකම භෞතිකවාදී උපකල්පනයක්. විඥානවාදීන් පිළිගන්නේ අර රොබර්ට් ලන්ස කියනවා වගේ බයෝසෙන්ටරිසම්. ඒ කියන්නේ මනසේ ක්‍රියාකාරීත්වය විසින් තමයි භෞතිකය පවතින්නේ. මනසේ ගොඩනගෙන සංකල්පයක් විදියට. මේක අපි තවත් හිතුවොත් මේ විදියට හිතන්න ඔබ සිහිනයක් අත්දකින්නවාද? අපි හැමෝම හින බල්ලා තියෙනවනේ. එතකොට ඔබ සිහිනයක් අත්දකින්නවා නම් ඒ සිහිනය තුල ඉන්න ඔබ අත්දකින භෞතිකය තියෙනවනේ. එතන අපි තුමු ඔබ මුහුදක් අයිනේ අපිම වෙරළේ බොහොම සතුටින් වැතිරිලා ඉන්නවා ඔබේ හීනය ඇතුලේ. එතකොට ඉර පහයලා තියෙනවා, වතුර තියෙනවා, වැලි තියෙනවා, කකුළු එක්ක මොකෙක් හරි වගේ සතෙක් ඉන්න පුළුවන්, බෙල්ලෙක්. ඉතින් හරි. දැන් ඒතර මේක සිහිනය තුල ඔබ අත්දකින්නකොට ඒක සිහිනයට සාපේක්ෂව ඔබේ මනසේ චිත්ත ශක්තිය විසින් ගොඩනගාගත් එකක්. ඒතර හීන ඇතුලේ ඉන්න කෙනාට ඒ තමන්ගේ චිත්ත ශක්තියෙන් ගොඩනගාගත්ත භෞතිකයක් අත්දකින්නවා කියලා අත්දකින්න හම්බෙන්නේ නැහැ. එයා හිතන්නේ මම ඉන්නවා, භෞතිකය වෙනම තියෙනවා, මම ඒ භෞතිකය අත්දකින්නවා කියලා. හැබැයි ඔබ හීනෙන් අවදි වෙන දවසට තමයි ඔබට තේරෙන්නේ නැහැ එහෙම එකක් නෙමෙයි උනේ. අර ඇතුලේ මම කියලා මම අර්ථ දක්වා හිටියෙත් මම නෙමෙයි. භෞතිකය කියලා අර්ථ දක්වලා තිබුණ එකත් භෞතිකව තිබුණ දෙයක් නෙමෙයි. මේ සමස්තයම චිත්ත ශක්තියෙන් ගොඩනැගිච්ච දෙයක්. ඒ කියන්නේ නිරීක්ෂකයාත් නිරීක්ෂණයට භාජනය වෙච්ච අත්දැකීමත් සමස්තයම චිත්ත ශක්තිය ගොඩනැගීම. මේ සංවාදය ඇතුලේ තවත් උදාහරණයකින් පැහැදිලි කරනවා නම් අපි කියමු ඔබ වාහනයක් එලවනකොට වාහනයේ අපි කියනවා දැන් රෝද නවතිනවා. තිරිංග තද කිරීම නිසා අපි කියමු රෝද නවතිනවා. එතකොට ඔබ රෝදේ ගාවේ ඉඳලා පරීක්ෂණය කරොත් රෝදය නැවතුනේ ඇයි කියලා අපිට පේන්නේ තිරිංග තදවීමක් වෙලා තියෙනවා, ඊට අදාළ සංඥාව ඇවිල්ලා තියෙනවා. එතකොට අපි උපකල්පනය කරනවා රෝද නවතින්නේ තිරිංග තදවීම නිසාය. මොකක් හරි අපි කියමු ඔය ලික්විඩ් එකක් හරි මොකක් හරි එකක් මූව් වීම නිසාය කියලා. හැබැයි ඇත්තටම රෝද නවතින්නේ රියදුරාගේ තීරණයක් පරිදි තිරිංග තද කිරීම නිසා. එතකොට අපිට රෝදේ ගාව ඉඳලා ගන්න නිරීක්ෂණයකින් උපකල්පනය කරොත් අපි මේ
තිරිංග සහ ඒ තිරිංග වලට අදාළ අපි කියන්නේ බ්‍රේක් කොයිල් හරි මොකක් හරි එකක හැසිරීම නිසා තමයි රෝද නවතින්නේ කියලා. ඇත්ත හේතුව ඊටත් පිටිපස්සේ තියෙන හේතුවක් ඒ තිරිංග තදවීමට අදාළ සංඥා වෙන්නේ ඊටත් වඩා වෙනත් තැනකින්. එතකොට අන්න ඒ වගේ අපි ওই නිරීක්ෂණය ගන්න තැනට සාපේක්ෂව අපි ගන්න උපකල්පනය වෙනස් වෙනවා. අපි දන්න ඇත්තත් වෙනස් වෙනවා. මේ ඇත්ත කියන එක හොයනවා කියන එකත් ටිකක් සංකීර්ණ කාරණාවක්. ඒකත් නිකාර හරියට මේ ඇස්පේන් නැති අය අලියගේ හැඩේ හෙව්වා කියලා කතාවක් තියෙනවානේ අපේ ජනෝහරේ. කියන්නේ කනෙන් අල්ලපු කෙනාකෝ අලියා කියන්නේ කුල්ලක් වගේ සතෙක්. කකුලෙන් අල්ලපු කෙනාකෝ අලියා කියන්නේ වංගෙඩියක් වගේ සතෙක්. ඒ වගේ අපිට මේ සමස්ත චිත්‍රය පේන්නේ නැතුව අපි ගන්න නිරීක්ෂණය සහ උපකල්පන වලට සාපේක්ෂව අපි මූලික උපකල්පන ගොඩනගා ගන්න ওই භෞතිකවාදය වගේ මූලික විශ්වාසයන්ට සාපේක්ෂව අපේ අවසානයේ ගොඩනගාගෙන තියෙන දැනුම වෙනස් වෙනවා. ඉතින් ඔන්න ඕක තමයි මූලික වශයෙන් කියන්න ඕන දේ. ඒක නිසා අපි හොඳටම තේරුම් ගන්න ඕන දේ තමයි භෞතිකවාදී දෙන අර්ථ දැක්වීම සහ විඥානවාදී දෙන අර්ථ දැක්වීම කියන අර්ථ දැක්වීම දෙකේදී ඊටමත් වෙනස් එක්තරා විදිහකට පරස්පර විරෝධී මතයක් තමයි මේ මොලේ සහ මනස ආශ්‍රිත කතන්දරයේදී තියෙන්නේ. ඉතින් ඕකේ අර මම කලින් කිව්වා වගේ ක්වොන්ටම් කන්ෆියුෂන්ස් ටිකක් විසඳගෙන කිසිම ගැටලුවක් වෙන්නේ නැති වෙන විදියට පැහැදිලි කිරීමක් දෙන්න ඕන නම් විද්‍යාවත් පරස්පර නොවෙන්න භෞතිකවාදයට වඩා ඇත්තටම බටහිර විද්‍යාවේ වුණත් වඩා සාර්ථක මූලික උපකල්පනය වෙන්නේ ඒ වගේම භෞතික විද්‍යාවේ තියෙන ගැටලු ටිකක් निराකරණය කරගෙන සීමාවල් අතික්‍රමණය කිරීමට හැකි මූලික උපකල්පනය වෙන්නේ විඥානවාදයයි. ඉතින් මම හිතන්නේ ඒක තමයි අපි මේ ප්‍රශ්නෙන් තේරුම් ගන්න ඕන දේ. ප්‍රශ්නෙත් එක්ක අපි යනවා ගොඩක් විෂයන් වලට. ඉතින් ආරච්චිගේ හැල්ලේ මම අද මේ මාතෘකාව ගෙන ආවේ ඔයගලන්ට ටිකක් මේ රාමුවෙන් එළියට ඇවිල්ලා හිතන්න අලුත් පැතිවලින් දකින්න මේ දේවල් ගැන පොඩ්ඩක් දාර්ශනිකව දේවල් දකින්න. ඉතින් අපි ඉස්සරහටත් මේ වගේ සාකච්ඡා කරමු. ඉතින් මේ විඥානවාදය සහ භෞතිකවාදය පිළිබඳ සාකච්ඡාව දැන් ආරම්භ කරා වුණ. ඔයගොල්ලන්ගේ අදහස් දක්වන්න කමෙන්ට් සෙක්ෂන් එකට එන්න. ඕගොල්ලෝ මේ පරීක්ෂණ ගැන ඔයගොල්ලන්ගේ තියෙන මතවාදයන් කියන්න. ඔය මයින්ඩ් බොඩි ප්‍රොබ්ලම් කියලා ඔය තියෙන ඒ වගේ ප්‍රශ්න ගැන අපි කතා කරමු. ඉතින් ඔයගොල්ලන්ගේ කැමති විදියට ඔයගොල්ලන්ගේ දැනුම බෙදා ගන්න ඔය ක්වොන්ටම් ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් එක ගැන එහෙම ඔයගොල්ලන්ගේ තියෙන මතය මොකක්ද? අපි මේ වගේ සංවාදයේ ඉස්සරහට කරගෙන යන්. ඉතින් අපි මම යෝජනා කරනවා මේ සංවාදයේ දාර්ශනික ප්‍රවේශයකින් අපි ගමු. විඥානවාදය සහ භෞතිකවාදය අතර සංවාදය. මේක ඉතා පැරණි සංවාදයක්. ඉතින් අපි මේ සංවාදයෙන් පටන් ගමු. ඉතින් අපි දන්නවා අපේ ලංකාවේ අති බහුතරයක් බෞද්ධ, මමත් බෞද්ධ. ඉතින් අපේ බෞද්ධ සංස්කෘතියේ තියෙනවා ඔය භෞතිකවාදී ආගම් සහ විඥානවාදී ආගම්. එතකොට බුදුදහම ඇත්තටම භෞතිකවාදයට විඥානවාදයට වැටෙන්නේ නැහැ කියලා තර්කයක් තියෙනවා. ඉතින් ඒවත් අපි ඉස්සරහට කතා කරන්න පුළුවන්. නමුත් භෞතිකවාදය කියන එකත් නිකන් මේ හරියටම හරි දෙයක්. ඒක තමයි අපි කියමු ශතවර්ෂයේ හෝ සහස්ත්‍රයේ අලුත් දැනුම එහෙම එකක් නෙමෙයි. අපි අහලා තියෙනවා ඔය සංජය බෙල්ලට්ට පුත්ත මක්කලී ගෝසාල වගේ ශාස්ත්‍රවරු ගැන මේගොල්ලෝ භෞතිකවාදය තමයි විශ්වාස කරේ. ඉතින් පෙරදිග භෞතිකවාදය කියන එක මේ අලුත් සංකල්පයක් නෙමෙයි. බටහිරෙන් ගෙනල්ලා මේ ඔක්කොම බොරු, පදාර්ථයේ හැසිරීම තමයි සත්‍ය, පදාර්ථයේ මූලිකව තමයි අනිත් හැමදේම වෙන්නේ කියන එක මේ අලුතෙන් අපිට උගන්වන්න අවශ්‍ය දෙයක්ුත් නෙමෙයි. ඇත්තටම පෙරදිග අපි ඔය සංවාද අවුරුදු 10 ගානක් තිස්සේ කරන සංවාද. ඉතින් අපි සම්බන්ධ වෙමු, අපි කතා කරමු. එහෙනම් අපි ඉස්සරහටත් දැනුම බෙදාගෙන යමු මෙන්න මේ මූලික සංවාදය ගැන දාර්ශනික ප්‍රවේශයකින්. බොහොම ස්තුතියි.